එක් අම්මේ අම්මා කියන්නේ ඉතින් ඉක්මනට පිළිවෙලක් වෙන්න කියලා. මං ගැන ගෙදරට කියන්න. එතකොට හරිනේ. ඇයි? උගේ ගෙදරේ උන් දන්නේ නැද්ද? අම්මට හාට්ලු. ඒ හින්දා ඉක්මනට කියන්න බැරිලු. ඒ මොන කුණු කරපයක්ද බං? පුතා කෙල්ලෙක් එක්ක යාළුනාම අම්මට heart attack එනවද? එයා තමයි ඉතින් කියන්නේ. අම්මා කියන්නේ ඉක්මනට ගෙදරට එන්න කියලා. එතකොට හරිනේ. යමක් කමක් තියන අයද? මොකක්ද අනේ? අම්මට උනත් ඉතින් තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙනවනේ බං. වරුණ පවුලේ බාලයා. මහගේත් අයිති එයාට. කොට්ටාවේ ටවුන් ලිමිට් එකේ පර්චේස් 70ක විතර ඉඩමක් තියෙනවා. ඕවැය තාරබර ඇරලා ගනින්. බොරු නෙමෙයි අම්මේ. ආවට පස්සේ බලමුකෝ ඉතින්. මට කතාවෙන් අල්ලගන්න පුළුවන් ඔය කියන්නේ ඇත්තද නැත්තද කියලා. උඹට වගේ නෙවෙයි. ඇයි උඹ එක සැරයක් එකන් ආවේ? අර උස සුදු එක ඉසුරුවා කියන එක. උඹ කොහොමද ඌ ගැන කිව්වේ? රාජ කුමාරයෙක් වගේ. මං ඕකව දැක්ක ගමන් කිව්වා අතේ සතයක් නැති හිඟන්නේ කියලා. ඒ වුණාට වරුණ එහෙම නෙමෙයි. ආරංචි කරලා බලපු හින්දානේ කියන්නේ. එහෙනම් කමන්නේ. ආවම් මං ඉතින් ටක්කෙටම කියන්නම්කෝ. අනේ යන්න.